ක්‍රිස්තුමන්තුල මා ප්‍රේමවන් සහෝදර සහෝදරිනි, ජීවිතය කියන්නේ තෝරා ගැනීමක්. ජීවිතේ හැම මොහොතකම අපි කරන්නේ තෝරගන්න එකක්. දැන් මේ මොහොතේ පොඩි වැස්සක් එනවා. ওই වැස්ස ලොකු වැස්සක් වෙන්න පුළුවන් කියලා, තෙමෙන්න බෑ කියලා ගෙදර ඉන්න තීරණය කරන්න තිබුණා ඔබට. නමුත් කොහොම හරි නුවන්ට යනවා කියලා එතෙන්ට ආවා. සමහර අය වෙන වැඩකට යන ගමන් ඇවිල්ලා නුවන්ටත් ඉඳලා යනවා කියලා තීරණය කළා. සමහර දවස් පුරාම වැඩ ගොඩාක් තිබුණා ඒත් නුවන්ටත් එනවා කියලා තීරණය කළා. තීරණයක්. පුරුද්දට හරි කමන්නේ තීරණයක් තමයි ගන්න. කරන හැම දෙයක්ම. දැන් ඉන්නේ ඇඳුම. ගත්ත තීරණය කළා. වෙන එක අතර ගත්ත නමුත් ඔන්න මේක අන්තිමනවා කියලා තීරණය කළා. තීරණයක් හැම මොහොතකම තීරණයක්. තීරණ නොගන්න දේවල් හුඟක් බොහොම වෙලාවට ටිකයි තියෙන්නේ. කියන්නේ ස්වභාවයෙන් හුස්ම ගන්නවා වගේ හදවත ගැහෙන එක. අපේ මේ ඇතුලේ තියෙන සිස්ටම්ස් එක වැඩ කරන කේ වගේ දේවල් සමහර වෙලාවට යනවා. අපේ ජීවිතේ හුඟක් දේවල් තීරණ ගන්නවා අපි. මේ තීරණ අතරේ අපි ගන්න ලොකුම තීරණය තමයි මුළු ජීවිත කාලේ හැම දවසකම හැම මොහොතම ගන්න. ජේසුව ඕනද නැද්ද? ජේසුව ඕනද නැද්ද? මගේ ගැලුම් කරුවානංග මට ඕනද නැද්ද? මේක අපිට ගන්න තියෙන තීරණයක්. හුඟක් වෙලාවට මේ තීරණය අපි ගන්නේ මට ජේසුව ඕන කියලා. මේ තීරණය තමයි අපිට ගැලවීම ගේන්නේ. මොකද්ද මම කියන්නේ? ඒ කියන්නේ අපි පව් වලට සමාව හම්බෙන ඒ කතන්දරේ ඒක ඔක්කොම ඉවරයි. අපිට තියෙන තීරණයක් ගන්න සමාව ඉල්ලන වැරද්දක් වුණා නම් සමාව ඉල්ලනවාද කියලා නැත්තයි එච්චරයි. සමාව හම්බෙනවා. මේක හරියට අපිට සහනාධාරය ඇවිල්ලා තියෙනවා. කණ්ඩ නැහැ කොවිඩ් කාලේ. එතකොට අපි කියමු දේවස්ථානයට ඇවිල්ලා තියෙන හැම පවුලකටම නම ගහලා තියෙනවා. මේ තියෙන නම ගහලා ෂර්ලි, අනෝමා, ක්‍රිස්ටිනා, සෙලෙස්ටිනා, ජෙසිලා කියලා ගහලා තියෙන නම් ටික. ඔක්කොම තියෙනවා නම් ටික. ඒ නම තියෙන්නේ කියලා ගන්න දෙන්නේ. ගෙදර ඉඳන් අඬ ඉන්න අනේ මට කණ්ඩ නැහැ, I don't have anything to eat කිකේ ඉන්න අඬ ඉන්නවා ගෙදරටලා. අර ගිහිලා ගන්න පුළුවන් තීරණේ ගන්න තියනවා නම් මම තීරණය කරනවා ගන්න. මම දන්නවා තියනවා කියලා. ඒත් යන්නේ නැහැ. මේ වගේ තමයි ගැලවීම කියන්නේ අපිට ලැබිලා ඉවරයි. ජේසුස් වහන්සේ උන්වහන්සේගේ ආදරය නිසා අපේ පව් වලට වන්දි ගෙවලා මැරිලා උත්හාන වෙලත් ඉවරයි. පේමන්ට් එක කරලා ඉවරයි. අපිට තියලා තියෙන්නේ ටිකට් එක ගන්න විතරයි දැන්. ඒක මං ගන්න නැත්නම් ඉතින් මගේ තීරණයක්. සමහර අයට ඒක ගන්න හිතෙන්නේ නැහැ. ඇයි? ඒ අයගේ ජීවිතවල තියෙන නපුරුකම නිසා ඒක එළියට ආවොතින් පේන හින්දා ඔය ජේසුව තෝරගන්න මොහොතේදී මං එන්නේ ආලෝකයට. ආලෝකයට එද්දී මම කැමති වෙන්නේ නැහැ සමහර ලාවට. ඒ තීරණය මගේ අතේ තියෙන්නේ. මාව පේනවා වැඩි. සහෝදර සහෝදරිනි හැමදාමකම අපි ගන්න මේ තීරණය තුල අපිට ඉන්න වෙනවා. දවස ගානේ හැම මොහොතකම ජේසුව තීරණය කරනවා අපි. මගේ තීරණය ජේසු. ඕනම මොහොතක ඕනම දවසක මේ දේ මතක තියාගෙන නම් ගැලවීම කියන දේ අපිට ලැබිලා ඉවරයි. මේ දෙයින් පැහැදිලි වෙන්නේ මොකද්ද? අපිට මේ ඉවරයක් නැති ආදරයක්, unconditional love කිසිම මේ හේතුවක් දෙන්නේ නැහැ උන්වහන්සේ. එහෙම නැත්නම් අපිට කියන්නේ මෙන්න මේක කළොත් විතරයි ගැලවීම හම්බෙන්නේ කියලා නෑ. එහෙම මොකුත් නැහැ. unconditional unlimited love. ඉවරයක් නැති කිසිම විදිහක අපිට හේතු සාධක දීලා කියන්නේ මේවා කරලා මං ගාවට යන්න කියලා නෑ. එහෙම දෙයක් නෑ. මෙන්න මේ සීමාවක් නැති ආදරයක් අපිට හම්බෙන්නේ. අපෙන් බලාපොරොත්තු වෙන උන්වහන්සේ ඒ ප්‍රති ආදරය පමණයි. ඒ ආදරය තීරණයක්. හැමතිස්සෙම තීරණයක්. අවාසනාවට වගේ මේ මනුස්ස ශරීරය සහ ස්වභාවයේ තියෙනවා හුඟක් දේවල් එකපාරක් තීරණය කරලා තව 3-4 පාරක් තීරණය කළාන් පස්සේ අපි හැබිට්ස් බවට පත් වෙනවා. අපේ පුරුදු බවට පත් වෙනවා. ඒ පුරුදු වලදී තීරණය එච්චර ප්‍රබල නැහැ.
ජේසුස් වහන්සේ කියනවා පුරුදු මත යන්න එපා. ඔය පුරුද්දට කරන දේ වැඩක් වෙන්නේ නැහැ. මට ඕනේ හදවතින්ම ඒ තීරණය ගන්න දේ. අද මේ නුවණට ආව එකත් ඉරිද පූජාට එන එක, උදේ නැගිට ගමන් යාඥා කරන එක, රැට නිදා ගන්න ඇති යාඥාවක් කියන එක, මේ දේවල් නිකම් පුරුද්දට විතරක් කරනවා නම් වැඩක් නැහැ. මතක තියාගන්න. ජේසුස් වහන්සේට ඕනේ මේ තීරණය ඕනේ. කමන්නේ පුරුද්දට කරනවා, නමුත් අවබෝධයෙන් නිදා ගන්න යද්දි නිින්ද යන්නේ නැහැ. දත් මැදේ නැත්නම් නිින්ද යන්නේ නැහැ වගේ. ඒ වොෂ් එක ගත්තේ නැත්නම් නිින්ද යන්නේ නැහැ. ඒ වගේ තමයි යාඥා කරේ නැත්නම් නිින්ද යන්නේ නැහැ වගේ. ඉතින් ඒ හින්දා නැගිටලා නම්වර 3ක් හරි කියලා නිදා ගන්නවා කියලා ඒක කියලා ඉක්මනට කියලා නිදා ගන්නවා. ඒතර හරි. to feel good about it. නෑ ඒක නෙමෙයි. අවංකවම නමුමරියක්වත් කියන්න පණ නැහැ මට මහන්සි ස්වාමීන් වහන්සේ. මට තව වැටුණ ගමන් නින්දේ හින්දා මම ඇඳේ වාඩි වෙන්න ඉස්සලා හිටගෙන මං කියනවා thank you Jesus ස්තුතියි. හිතලා තීරණයක් ගන්නවා ජේසුස් ස්තුතියි කියන්නේ. තීරණයක් අරගෙන කියනවා thank you කියලා. තීරණයක් අරන් කියනවා ජේසුස් මං ආදරෙයි කියලා. ඒ ඇති. කොන්තපන්ති 100ක් කියන්න ඕනෙත් නැහැ. කියන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඒක තීරණයක් අරන් කියන්න ඕනේ. මෙන්න මේ නිසා පුරුද්දට ඉඩ දෙන්න එපා. පුරුදු කෝකත් හොඳ හෝ නරක දෙකම වැඩක් නැහැ. අපි කියන සමහරට ඔය හොඳ පුරුදු හරි හොඳයි. නමුත් ජේසුස් ගාවට එද්දි වැඩක් නැහැ. ඒකේ බරක් නැහැ. හොඳ පුරුදු හින්දා ජීවිතේ බේරෙන්න පුළුවන් සමහර ලාවට. හොඳ පුරුද්දක් හින්දා වගේ පුරුද්දක් තියෙනවා හැමතිස්සෙම ස්පෙයා කීයක් අරගෙන යන්න. යතුරු නැති වුණා. යන්තම් ස්පෙයා කීයක තිබුණ හින්දා ඔන්න දා ජීවිතේ බේරුණා. ඒ වගේ මොන හරි දේවල් වෙන්න පුළුවන්. පුරුද්දක් තියෙන වැඩිපුර සල්ලි ටිකක් අරන් යන්න. හොඳ පුරුදු තියෙන සමහර ලාවට. ඒවා හොඳයි සමහර වෙලාවල් වලට ජීවිතේට හොඳයි, දියුණු වෙන්න හොඳයි, ඒ හැම දෙයකම හොඳ ඇති. නමුත් මං කියන්නේ මෙච්චරයි. ඒවා ජේසුට වැඩක් නැහැ. හොඳ පුරුදු. නරක පුරුදු කොහොමද වැඩක් නැහැ. පුරුද්දෙන් කරන දෙයට නෙමෙයි යේසු ආදරේ. තීරණයක් ගන්නයි. දෙවි පියාණන් තීරණය කළා මේ ලෝකෙට තමන්ගේ පුතා යවන්න. ජේසු තීරණය කළා මැරෙන්න, දුක් විඳින්න. යේසු තීරණය කළා ඒ හැම දෙයක්ම conscious mind එකකින්. එහෙම නැත්නම් මේ සති බව තුළ, එහෙම නැත්නම් මේ මොහොතේ උන්වහන්සේ අවබෝධය තුලයි හැම දෙයක්ම අපිට දුන්නේ, කරන්නේ මේ මොහොතේ. උන්වහන්සේ පුරුද්දට මේ ඉර පායන සලසනවා නෙමෙයි. හැම දවසකම තීරණයක් ඒක. ඔබ ජීවත් වෙනවද නැද්ද මේ මොහොතේ කියන උන්වහන්සේගේ තීරණයක්. ඒ ආදරය දෙන එක තීරණයක් උන්වහන්සේගේ. උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ඒ වගේම මමත් මේ මොහොතේ තීරණයක් ගන්නවා. ජේසුට මං ආදරේ කියන්න. ජේසු ගාවට මම යන්න. ජේසු මගේ යලුම් කරුණන් කියලා කියන්න. ප්‍රසිද්ධියේ වචනයක් මං කතා කරන්න ජේසු ගැන. බය නැතුව ජේසු ගැන කියන්න මං තීරණය කරනවා. ඒ තීරණයයි වැදගත් වෙන්නේ. මම රැට උදේට දවල්ට යාඥා කරන එක මගේ තීරණයක් මේ මොහොතේ. පුරුද්දට එපා. එහෙමනම් අපි හැම මොහොතම තියාගමු මේ තීරණ තමයි අපේ ගැලවීම. ජේසුට ඕනේ තීරණ ගන්න පුළුවන් ආදරණීය දරුකලක්. ආමෙන්.